ඉතින් GTA 5 ඔන්ලයින් වල මේ චරිතයට අලුත් පෙනුමක් දෙන එක ගොඩක් දෙනෙක් උත්සාහ කරන දෙයක් නේ. ඕ ඒක ඇත්ත. හැමෝම කැමති ටිකක් වෙනස් විදියට ඉන්න. අද අපි කතා කරන්න යන්නේත් ඒ වගේ විශේෂ දෙයක් ගැන. අර පැරමෙඩික් බෙල්ට් එක. ඒක වෙන ඇඳුමකට දාගන්න විදිහක් ගැන අපිට ලැබුණා පොඩි මග පෙන්වීමක්. ඔව් මට මතකයි. ඒක ටිකක් අමුතු ක්‍රමයක් වගේ නේද? ඒත් වැඩේ කරනම ලස්සනයි. ඒක තමයි. බලමුකෝ ඒක කොහොමද කරන්නේ කියලා. මේකට මූලික දේවල් මොන හරි ඕනද? ඔව් අනිවාර්යෙන්ම දේවල් දෙකක් ඕන වෙනවා. එකක් තමයි ඔය කියපු පැරමෙඩික් බෙල්ට් එක තියෙන පැරමෙඩික් අවුට්ෆිට් එක. ඒක මුලින්ම තියෙන්න ඕන. හරි පැරමෙඩික් අවුට්ෆිට් එක. අනික තමයි Rockstar created jobs යටතේ තියෙනවා the Titan job කියලා එකක්. අන්නේ ජොබ් එකත් ඕන වෙනවා. හරි. ටයිටන් ජොබ් එකයි පැරමෙඩික් අවුට්ෆිට් එකයි. එතකොට පටන් ගන්නෙ කොහොමද? මොකද මුලින්ම කරන්න ඕන ඇඳුම් සැකසුම. හරි මුලින්ම කරන්න කියන්නේ ඕනම බුලට් ප්‍රූෆ් හෙල්මට් එකක් දාගන්න. ඕනම එකක්. හරි. ඔව්. ඊට පස්සේ කෙලින්ම යන්න ඕනේ මාස්ක් ෂොප් එකට. එතව ගෑස් මාස්ක් යටතේ තියෙනවා කෙමිකල් ගෑස් මාස්ක් කියලා එකක්. අන්න ඒක දාගන්න ඕනේ. හෙල්මට් එකයි කෙමිකල් ගෑස් මාස්ක් එකයි. හරි. ඒ දෙකත් එක්කම টොප්ස් යටතේ යුටිලිටි වෙස්ට්ස් වලට ගිහිල්ලා අංක 43 වෙස්ට් එක. ඒකේ නම අර පීච් ප්ලේට් ආමර් වගේ එකක් කියලාත් මූලාශ්‍රයේ තිබ්බා. අංක 43. හරි. ඔව්. අන්න ඒ වෙස්ට් එකක් දාගන්න ඕන. then මේ සම්පූර්ණ සෙට් එක හෙල්මට්, මාස්ක්, වෙස්ට් එක සේව් කරන්න ඕන. පළවෙනි අවුට්ෆිට් ස්ලොට් එකේම සේව් කරන්න කියලා තියෙන්නේ. පළවෙනි ස්ලොට් එකේම. හරි තේරුණා. ඒක තමයි බේස් එක එතකොට. හරියටම හරි. ඊට පස්සේ තමයි අර ටයිටන් ජොබ් එකේ එන්නේ. ඒක ලොන්ච් කරාම මොකද වෙන්නේ? ඔව්. ටයිටන් ජොබ් එක පටන් ගත්ත ගමන් පොඩි අමුත්තක් වෙනවා. අර කලින් දාගත්ත හෙල්මට් එකයි වෙස්ට් එකයි. මේ දෙක නිකම්ම අයින් වෙලා යනවා චරිතයෙන්. එහෙමද? ඒක තමයි ට්‍රික් එක එතකොට. ඔව් ඒක තමයි පළවෙනි ට්‍රික් එක. එහෙම වුණාම ජොබ් එකේ ඇතුලේදීම ළඟ තියෙන ගන් ෂොප් එකකට යන්න කියනවා. ජොබ් එක ඇතුලේදී. හරි. ඔව් ගිහිල්ලා අර හෙල්මට් එකයි වෙස්ට් එකයි මෙති වෙච්ච ඇඳුම තියෙන්නේ. අන්න ඒක ආයෙමත් අර පළවෙනි ස්ලොට් එකේම සේව් කරන්න ඕන. කලින් සේව් කරපු එක උඩින්. හරි හරි. ඒ කියන්නේ අර අයින් වෙච්ච තත්ත්වයේ සේව් කරගන්නවා. හරියටම හරි. ඊට පස්සේ ඉතින් ජොබ් එකෙන් 9 වෙන්නයි තියෙන්නේ. ෆෝන් එකෙන් ක්විට් කරන්න පුරුවන්. තේරුණා. හරිම සූක්ෂමයි. ආපහු සාමාන්‍ය ලෝකෙට ආවට පස්සේ දැන් මොකද කරන්නේ? ආපහු ඔන්ලයින් සෙෂන් එකට ආවම මුලින්ම කරන්න ඕන අර පැරමෙඩික් අවුට්ෆිට් එක, ඒ කියන්නේ බෙල්ට් එක තියෙන අවුට්ෆිට් එක ඇඳගන්න එක. හරි. බෙල්ට් එක තියෙන ඇඳුම ඇඳගත්තා. දැන් තමයි අර බෙල්ට් එක මාරු කරන්න ප්‍රධානම හරියෙන්නේ. ඒකට it's a G thing කියලා තව ජොබ් එකක් තියෙනවා. ඒක ලොන්ච් කරන්න ඕන. it's a G thing. ඒකත් හොයාගන්න ඕනේ එතකොට. ඔව් ඒකේ ලින්ක් එකක් විස්තරේ තියෙනවා කියලාත් මූලාශ්‍රයේ තිබ්බ මතකයි. ඒ ජොබ් එක පටන් ගන්නකොට පොඩ්ඩක් ඉන්න සෙටින්ග්ස් වල වෙනසක් කරන්න කිව්වා නේද? ඔව් ඒක අමතක වුණා කියන්න. හරිම වැදගත්. ජොබ් එකේ සෙටින්ග්ස් වල අවුට්ෆිට්ස් කියන එක from selection වගේ එකකින් player selected වලට මාරු කරන්නම ඕන. player selected හරි. ඊට පස්සේ ජොබ් එකට ඉන්වයිට් කරලා අනිත් අය ආවම හරි තනියම හරි ලොන්ච් කරනවනේ. එතකොට අර අවුට්ෆිට් තෝරන තිරේ යනවා. ඔව්. එතනදී අර දකුණු පැත්තේ ඊතලයේ අතුර තියන්නේ right arrow key එක. ඒක එකම පාරක් ඔබන්න ඕන. එක පාරක් විතරද? ඔව් එක පාරක් විතරයි. එහෙම ඔබපු ගමන් අර පැරමෙඩික් බෙල්ට් එක විතරක් දැනට ඇඳන් ඉන්න ඇඳුමට මාරු වෙලා පේනවා කියලායි කියන්නේ. හරි අපූර්වයිනේ. එතකොටම බෙල්ට් එක මාරු වෙනවා ඊට පස්සේ රෙඩි දීලා ජොබ් එක පටන් ගන්නවා. හැබැයි ජොබ් එක ප්ලේ කරන්න ඕන නෑ. තප්පර 5ක් 10ක් වගේ හිටියම ඇතිලු. නිකන් ලෝඩ් වෙලා ඉන්නව විතරද? ඔව් එච්චරයි. ඊට පස්සේ ආයෙත් ෆෝන් එකෙන් ක්විට් ජොබ් කරන්නයි තියෙන්නේ. හරි. එතකොට ආපහු ලෝකෙට එනකොට බෙල්ට් එක තියෙනවද? ඔව් ආපහු ලෝකෙට එනකොට අර අලුතෙන් බෙල්ට් එක ආපු ඇඳුම තමයි තියෙන්න ඕන. හැබැයි වැඩේ තාම ඉවර නෑ. තව තියෙනවද? මොකද ඔය? දැන් තියෙන්නේ මේක ස්ථිරවම සේව් කරගන්න එක. නැත්නම් ආයෙ සෙෂන් මාරු කරොත් එහෙම නැති වෙන්න පුළුවන්. අන්න ඒ කොටස තමයි මූලාශ්‍රයේ ටිකක් ට්‍රිකී කියලා තිබ්බේ. අන්තිම හරිය. කොහොමද ඒක කරන්නේ? ඒකට මුලින්ම CEO කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉන්ටරැක්ෂන් මෙනු එකෙන් පුළුවන්නේ. හරි. CEO නා. ඊට පස්සේ මොකක් හරි වාහනයකට නගින්න ඕනේ. කාර් එකක් වගේ. නැග්ගා. දැන් ආයෙත් ඉන්ටරැක්ෂන් මෙනු එකෙන් මැනේජ්මන්ට් CEO ස්ටයිල් එකට යන්න ඕනේ. CEO ස්ටයිල්. හරි. එතනදී කරන්න ඕන පොඩි ඉක්මන් වැඩක්. වම් පැත්තේ ඊතල යතුර left arrow එක එකපාරක් ඔබර මොකක් හරි ස්ටයිල් එකක් තෝරගන්නවා. හරි. ඒ තෝරගත්ත ගමන්ම දකුණු පැත්තේ ඊතල යතුර right arrow එක ඔබලා ආපහු එක නන් කියන තත්ත්වයට ගේන්න ඕනේ. වමට ඔබලා දකුණට ඔබලා ආපහු නන් කරන ඉක්මනට. ඔව් ඒක ටක් ගාලා කරන්න ඕන වගේ තමයි පේන්නේ. එහෙම කරලා වාහනයෙන් බැහින්නයි තියෙන්නේ. වාහනයෙන් බැස්සම අර පැරමෙඩික් බෙල්ට් එක තියෙන අලුත් ඇඳුම
ස්ථිරවම ඇඟේ තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට තමයි වැඩේ හරියන්නේ. ඔව්. ඊට පස්සේ ඉතින් ළඟම තියෙන ක්ලෝදින් ස්ටෝර් එකකට හරි අපාර්ට්මන්ට් එකේ වෝඩ්‍රෝබ් එකට හරි ගිහිල්ලා මේ අලුත් අවුට්ෆිට් එක සේව් කරගත්තම හරි. එනම් සම්පූර්ණ ක්‍රියාවලිය ගත්තම මුලින් අර වෙස්ට් මාස්ක් දාලා සෙට් එකක් හදනවා. ටයිටන් ජොබ් එකෙන් ඒක වෙනස් කරලා සේව් කරනවා. ඔව්. ඊට පස්සේ පැරමඩික් අවුට්ෆිට් එක දාලා it's a G-thing එකේ අර arrow key trick එකෙන් බෙල්ට් එක මාරු කර ගන්නවා. හරි. අන්තිමට CEO වෙලා වාහනයක නැග්ගලා අර ස්ටයිල් මෙනු එකේ ටක් ගාලා වෙනස් කරලා බැස්සම වැඩේ හරි. ඊට පස්සේ සේව් කරනවා. හරියටම හරි. ඔක්කොම ටික ඕක තමයි. අර අන්තිම CEO ස්ටෙප් එක විතරයි ටිකක් පරිස්සමෙන් ඉක්මනට කරන්න ඕන වෙයි කියන්නේ. නැත්නම් අනිත් ටික නම් සරලයි වගේ. ඒ වුණාට මේ වගේ දේවල් හොයාගෙන ක්‍රීඩාවේ හදපු අය හිතපු නැති විදිහට තමන්ගේ චරිතය කස්ටමයිස් කරගන්න ක්‍රීඩකයෝ උත්සාහ කරන එක ඒක ඇත්තටම වීඩියෝ ගේම් කල්චර් එකේ හරිම රසවත් දෙයක් නේද? ඇත්තම. ඒකෙන් පේනවා ක්‍රීඩකයන් කොච්චර නිර්මාණශීලීද කොච්චර දුරකට මේ අතත්‍ය ලෝකය තමන්ගේ අනන්‍යතාවය හදාගෙන උත්සාහ කරනවාද කියලා. ඒකත් හිතන්න දෙයක්.